හයි යාළුවනේ. හයි ඉතින් කොහොමද ඔයාලට? මම දිග vlog එකක් අරන් ආවා. අද කොහෙද යන්නේ කියලා මේ විදිය ඔයාලා දන්නවා. ඉතින් අද අපි යමු කැම්පස් එකෙන් හන්තානට. හන්තානට යන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. මං අරන් යන්නම්කෝ ඔයාලව. ඔයාලත් එන්ජොයි කරන්න. ඒ චිල් එකේ ඉන්නේ අපේ බැච් එකේ බොයිස්ලා ටික. යාළුවගේ කොලම් බලා අපි නුවරටත් ඇවිත්. අපි මුලින්ම යන්නේ පේරාදෙණි කැම්පස් එකට. එතනින් තමයි අපි හන්තානට යන්නේ. ඉතින් අපි ලන්ච් එක කැම්පස් එකෙන් අපිට දෙනවා. ඒක රෙඩි කරලා තිබ්බේ පේරාදෙණි කැම්පස් එකේ. ඒක ගන්නයි අපේ අයට රිෆ්‍රෙෂ් වෙන්නයි අපි ආවා පේරාදෙණි කැම්පස් එකට. මේ තියෙන්නේ පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එක. මං ඔයාලව චූටි රවුමක් එක්කන් යන්නම්කෝ. ඉතින් පේරාදෙණි වෙන එකේ මෙඩිකල් ෆැකල්ටි එකට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේක ඔයාට. පේරාදෙණි යුනි එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ළමයි. ඒක කොහොමත් ලස්සනයි. මං ඔයාලව රෝඩ් රයිඩ් එකක් එක්කන් යන්නම් කැම්පස් එක වටේම. කොහොමද බලන්නකො ලස්සන. මේ තියෙන්නේ ආර්ට් ෆැකල්ටි එක. බලන්නකො ළමයි මෙතන තියෙන කහමල් ගහේ ලස්සන. ඒක නම් මාරම ලස්සනයි. පේරාදෙණි කියන්නේ ඉතින් මල් වත්තක්නේ. ජපානයේ සකුරා වගේද ළමයි මේ මල්. මෙහෙම දකිද්දි නම් පේරාදෙණි කැම්පස් එකට ආයෙත් එන්න හිතෙනවා. මේ තියෙන්නේ කවුරුත් දන්න එලිමහන් රංගපීඨය. දැන් නම් අපි කැම්පස් එක පහු කරලා ආවා. දැන් නම් ටිකක් ළඟයි අපි යන තැනට. නගින්න කලින් වොෂ්රූම් එහෙම නැති නිසා වොෂ්රූම් තියෙන තැනක් බලලා අපි නතර කරා. එතන ගොඩක් ලස්සන තැනක්. ගොඩක් අය කැම්පස් එක ඇතුලෙන් යන්න තියෙන හන්තාන කඳුවැටියට තමයි යන්නේ. ඒත් අපේ කට්ටිය හන්තාන කඳුවැටිය ගත්තොත් කඳුවලලු 7ක් තියෙනවනේ. ඒ කඳු වලින් උසම කඳු දෙක තමයි අපි නගින්න යන්නේ. බලමුනේ අපිට නගින්න පුළුවන් වේද කියලා. එතන තේදළු නෙලනවා කට්ටිය. දැන් නම් ගොඩක් ළඟයි අපි කඳ නගින්න පටන් ගන්න තැනට යන්න. අපි හන්තානට යන්න. අපි නගින්න යන්නේ. හන්තානේ මගකට ඇවිල්ලා තියෙන්නේ. නැගලා බලමු නේද? නැගලා බලමු. කරවන්න. තම පහසුවෙන් තමයි ගෝනම ගමනාන්තයකට. එතන පොඩ්ඩක් කට්ටිය නර්වස් වෙලා හිටියේ. මොකද අපි ගොඩාක් දුර බස් එකේ ආවා. හැමෝම වගේ හිතුවා අපිට නගින්න කන්දක් නැති වෙයි කියලා. ඒත් බලන්නකෝ ඉස්සරහට අපේ කට්ටිය කොහොමද නගින්නේ කියලා. මෙතනදී අපිට ගයිඩ්ලා උපදෙස් වගේක් දුන්නා.
අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම් අපි ටීම් එකේ කවුද ඉන්නේ කියලා. තමයි සුරංජි. ඉතින් අපි හන්තාන කඳ වැටි නගින්න පටන් ගත්තා. මම නම් ඉතින් ගමේ යනවා වගේ යනවා. චන්දියා වගේ ඉස්සරහින්ම යන්නේ. බලන්නකෝ ඉස්සරහට කොහොමද යන්නේ කියලා. මේ ගල සම්බන්ධව ඉතිහාස කතාවකුත් තියෙනවා. ඒක මේකේ අන්තිමේට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා මේක බලන්න. ඔයා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා මගේ channel එකට එකතු වෙන්න. මේ වගේ මං යන ලස්සන තැන් ඔයාට බලා ගන්න පුළුවන්. This is this nice place for කෙලිම පිටරට content එක කරන්නේ. මේ වෙද්දි වෙලාව 11:00ට 12ට විතර ඇති. ඉතින් මගේ බැච් එකේ මගේ යාළුවෝ ටික කෝලං කතා කිය විහිළු කර මේක නගිනකොට නම් මහන්සියක් දැනෙන්නේ නැහැ. මේ ඉස්සරහින් පේන කන්ද තමයි අපි නගින්නේ. දැන් ටිකක් දුර ඇවිල්ලා තමයි ඉන්නේ. කන්ද පේන මානේ තමයි ඉන්නේ. අතන අපි පරිස්සම මෙතනට ගෙනාවා. සමහරවිට මේ අපි අවසාන මොහොතේ වෙන්න පුළුවන්. ඒ වුණත් මරණ මොහොතේ උනත් එක ටීම් මෙච්චරයි කියන්නේ. මරණ මොහොතත් එක ටීම්. ඔයාලට පේනවනේ ගොඩාක් ඈතින් නම් කට්ටිය එනවා. ඒත් එක්ක බස් 7ක් ආවා. මේ වෙද්දි අපි තමයි ඉස්සරහින්ම ඉන්නේ. තාම කන්දෙන් කාලක්වත් නැගලා නැහැ. ඒත් ටිකක් මහන්සි හැමෝටම. අර ෆාදර් කිව්වා නම් ෆික්ස් සෙට් එකක් එන්න කියලා. යා කොමාන්ඩෝස්ලා වගේ කියලා. කොයක් ඔය ජනියලා එනවා කිව්වනේ කෑ ගහගෙන. අර මට කිව්වා තියෙන අපිට නගින්න. බෑග් ක්‍රීස්ලා පරාදයි කිව්වා. කොල්ලෝ කැල්ලෝ ටික. එయ్యෝ නගින්න පුළුවන්. අපිට උඩට එන්න. ළමයි අපි දැන් චුට්ට දුරයි තාම නැගලා තියෙන්නේ. තව නගින්න තියෙනවා ගොඩක් දුර. මේද කියලා අපි බලමු. බලමු එකේ ලස්සන view එකක් තියෙනවද කියලා අපිට බලන්න. මං හිතනවා ලස්සන view එකක් ඇති කියලා. අපිට උඩට එන්න ඉඩ මතියේ නැත්නම්. ඒ හරියට එන්න කට්ටිය. පේනවනේ ළමයි කට්ටියටම හති. හායි. දැන් ටිකක් දුර ඇවිල්ලා තියෙන්නේ. මෙතන ගොඩක් ලස්සනයි. එලිමහන් තැනක ඉඳන් අපි මෙතන කැලේ තියෙන තැනකට ඇවිල්ලා ඉන්නේ. ඔව්ව ගොඩක් සැරයි ළමයි. හැබැයි ගස් තියෙන හරිය නම් ඇඟට පොඩි සීතලක් තියෙනවා. ඊළඟට දැන් අපිට නගින්න තියෙන්නේ මේ පේන එලිමහන් තැන. එතන නම් ඔව් ගොඩාක් සැරයි ළමයි. මේ තියෙන ළමයි එතන පල්ලෙහා තිබුණු කැලේ වගේ තැනක්. එතන තනිකරම ගස්වල කොළ වැටිලා පොළව නිකන් පංච් වෙනවා වගේ. මේ හරිය නම් සීතලයි. අපේ වාසනාවටද කොහෙද මේ දවස්වල නම් කුඩැල්ල හිටියේ නැහැ. මොකද ගොඩක් රස්නේනේ. වාසනාවට හෝ අවාසනාවට වැස්සත් නැහැ. මීදුමත් නැහැ. හැබැයි මීදුමත් ටිකක් තිබ්බනම් ලස්සන වෙයි කියලා හිතනවා තව. ළමයි මෙතන තිබ්බ ගස් జాතියට කියන්නේ වල්ගොරක කියලා. වල්ගොරක කැලයක් තමයි මේ වටේටම තිබ්බේ. මේ ගස් වලට මොනවද කියන්නේ?
මෙතන හුළඟ ටිකක් තිබ්බා. හැබැයි හුළඟ තියෙන එක හොඳයි. එකට දැනෙන මහන්සිය නැති වෙලා යනවා. ගමන යද්දී ගෑල් ළමයි පිරිමි ළමයි කියලා නෑ හැමෝටම හැමෝම උදව් කරගෙන තමයි නගින්නේ. එකමුතුකම සාමූහික හැඟීම වර්ධනය වෙනවා ඉතින් මේ වගේ දේවල් වලින්. දැන් නම් හොඳටම හති කට්ටියට ඉස්සරහින් ඉන්නේ අපි තුන් දෙනා. පේනවනේ කන්ද නගින්න නැතුව ඇති කියලා හිතපු ළමයි බඩගගා කන්ද නගින හැටි. ඒකත් ඉතින් එක්තරා විනෝදයක්. දැන් නම් ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. සීතලයි හැබැයි අවුව තියෙන නැගින් ඉඳන් ඉතින් ගස් තියෙනවා ගොඩක්. ටිකක් මහන්සි. තව ටිකක් තියෙනවා අපිට නගින්න. අපි නැගලා view එක බලමු. ගස් වලින් පැන ගස් යටින් රිංග මේ යන ගමන ගොඩක් ලස්සනයි ළමයි. ඉතින් ඔයත් අවශ්‍යක ඇත්තටම ගිහිල්ලා බලන්න. මොනවක් කමන්නේ අස් බලාගෙන යනවා. ඔයන්න පුළුවන්. උඩින් පයින්නද යටට උඩින් පයින්න ඔකට අලි තියන්න බෑ. ගන්න බලන්න මම යනදී. දැන් ළඟද කියා ආහා අපේ කට්ටිය ඉතින් හති දාගෙන උඩට නගිනවා. බහින්න ඕනේ කියලාත් මතක් වෙද්දි ආතල් එක වෙන පැත්තක් නැද්ද බහින්න? එතකොට මේ බස් අර පැත්තේනේ. ඕන අනිත් පැත්ත වල බලන්න. ඈ? ඕන අනිත් පැත්ත වල බලන්න. ඔතෙන්ට නගින්න වීඩියෝ. බලාගෙන ඉන්න. පොඩ්ඩක් ගැප්පේ තියා යන්න. ඔතන අඩිය දාන්නකෝ ඒක පුතත් කියලා. ඉස්සයි යන්නේ නතර නෑ. බලන්න ළමයි කොච්චර කටුක ගමනක් ආවත් අවසානයේ ගොඩාක් ලස්සනයි. ඔහොම ඉන්න මේ අවසානයේ නෙමෙයි. තව ටිකක් තියෙනවා අපිට නගින්න. අපි එතෙන්ටත් නැගලා view එක බලමු. ජීවිතෙත් මේ වගේ ළමයි. කොච්චර කටුක අතීතයක් තිබ්බත් අනාගතේ ගොඩක් ලස්සන කරගන්න පුළුවන්. ඒක ලස්සන කරගන්න එකක් තියෙන්නේ ඔයාගේ අතේම තමයි. හරි. කොහොමද view එක? හරිම ලස්සනයි.
කොච්චර අමාරු වුණත් ළමයි මේ view එක දකිද්දී හිතට මාර සතුටක් දැනෙන්නේ. මෙතන අවුවනම් ගොඩාක් සැරයි ළමයි. ඔයාලත් යනවා නම් අමතක නොකර වතුර නම් අරන් යන්න. දැන් අපේ කට්ටිය ලන්ච් එක ගන්න තමයි මේ හදන්නේ. අතන ගලක්ම තියෙනවා. මේ ගල උඩ හැම තැනක් හොයාගෙන ඇවිල්ලා. බොඩ ගල. ඉස්මිනේ ගාතදී. ඒ ගල උඩ එකම එක ගහයි ළමයි තිබ්බේ. ඉතින් අපි ඔක්කොම එතෙන්ට ආව සින්දුවක් එහෙම කියලා අපහු නගින්න පටන් ගන්න. ඔයාලත් අහන්නකෝ. ගයිස් අපි දැන් මොහොතකට වගේම තියෙන්නේ. මෙතන ළමයි තනිකරම හෙල මෙතනින් පල්ලෙහා බලද්දී ගොඩක් බය හිතෙනවා. ඒ වුණාට ගොඩක් ලස්සනයි එතනින් පල්ලෙහා බලද්දී. ඒ නිසා ඉතින් බිම් බඩ ගාගෙන තමයි බලන්න ඕනේ. ඉතින් අපි ආයෙත් නගින්න පටන් ගත්තා. තව අපිට මුදුනට යන්න තියෙනවා. ඔයාලා දැක්කනේ එතන තනිකරම ඇලේට තමයි තියෙන්නේ. ටිකක් අමාරුයි නගින්න. බලමුකෝ කොහොමද නගින්නේ කියලා. Hi. ඔයාලා දැක්කනේ අපි ඉස්සරලාම තමයි නැග්ගේ. ඊට පස්සේ view එක බලන්න ගිහලා අපි චුට්ටක් පහු වුණා. ඉතින් නගිනකොට අපේ යාළුවොත් මගින් හම් වෙනවා. මුලින් ගමේ යනවා වගේ ආවට දැන් පේනවනේ හති දාන සද්දේ. අවුව නිසා මහන්සිය ගොඩක් දැනෙන්නේ. ඒ වුණාට ඒ view එක බලද්දී නම් ඒ මහන්සිය කොහෙන් ගියාද නැතෝ යනවා. ලේසි කියලා අමාරු වුණොත් Hello sir. මගේ vlog එකට hi කියන්න. මේ බ්ලොග් එකට දාන්න එපා. දානවා sir. දැම්මොත් ඒවා මම ගහනවා. hi. Hi. ඒ ඉතින් අපේ ලෙක්චර්ස්ලා. ඒ හිටියේ ඩොක්ටර් තරංග. ඉතින් ළමයි ලෙක්චර්ස්ලා කියලා නැහැ. ඔක්කොමලම හන්තාන කන්ද තරණය කරා. දැන් ඉතින් මේ අවසානෙටම ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි. ෂේප් කෙසේ වෙතත් ඡාය වෙලා මෙතන ඉන්නේ ඔක්කොම ලෙක්චර්ස්ලා. ඒත් ඉතින් එයාලත් තාම ළමයි වගේ තමයි. හැමෝම ගොඩක් විනෝද වුණා. හැමෝටම ගොඩක් සතුටුයි. කුස දෙන්නේ. අපේ බල්ලාට එන්න.
කළු වෙලා හැස වෙලා කළු වෙලානේ. බලන්නකො ළමයි මේ view එකේ ලස්සන. මීදුමත් නැති නිසා අපිට ගොඩාක් දුර බලා ගන්න පුළුවන්. දැන් ඉතින් අපි කන්ද අවසානයේටම ඇවිල්ලානේ ඉන්නේ. දැන් ඉතින් මේ ලෑස්ති වෙන්නේ අපේ බැච් ෆොටෝ එක ගන්න. යාතිකා කලයි කියනවා ඉන්ද්‍රජිත්. ඒ කියන්නේ රාවණාගේ පුතා. ඒවා මිතිකල් ස්ටෝරිස්. හරි. ෆෝක්ලෝ හැබැයි ඒක ලොකු කතන්දරයක් තියෙනවා ඒකත් එක්ක. මේ ඒකත් එක්ක ඊට පස්සේ විජය රජුරුව ඒ කැලේට පැන්නුවාම එයායි ළමයි දෙන්න ඇවිල්ලා මේ ලතෝනි තින්නයි කියලා කියනවා. ඒ ලතෝනි අහගෙන හිටපු සක්‍ර දෙයියෝ සාපයක් දානවා දිවි දෝෂේ කියලා විජය රජුරුවන්ගේ පැවතෙන හැම රජෙකුටම ඒක බලපානවා. ඒ කියන්නේ ඇස් දෙක වෙහිච්ච ගමන් දිවියක් පේනවා කඩාපනිනවා. ඉන්දයන් නැහැ. එතකොට විජය රජුරුවන්ට ළමයි හිටියේ නැහැ. මේ උරුමකම දෙන්න රජකම දෙන්න. එතකොට එයාගේ නිව් සහෝදරයෙක් හිටියා ඉන්දියාවේ. එයාගේ දරුවව මෙහාට ගෙනලා පඬුවස්සේ වැඩේ රජ කරවනවා. පඬුවස්සේ කියන්නේ හොඳ රජෙක්. එතකොට එයාටත් මේ දිවි දෝෂේ හැදෙනවා. ඊට පස්සේ සක්‍ර දෙවියෝ ආපහු ඉතිපත් වෙලා මේක හොඳ කරන්න ක්‍රමයක් හොයනවා. එතකොට හොඳ කරන්න පුළුවන් මේ මල්ලෙන් ඉපදිච්ච රජෙකුට විතරයි. ඒ කියන්නේ කිං මලාජුව කඩුවක් තරම් පන්නන් එනවා ඌර පිටිපස්සේ. ඇවිල්ලා මෙතනදී කොටනවා ඌරට. ඌරට කොට වදින්නේ එතකොට තප්පරයකට ඉස්සෙල්ලා ඌරක් ගලක් බවට පත් වෙලා රාහු කියන අසුරයා පැනලා දුවනවා. මේක තමයි ඌරා ගල උනේ මේ ගල. එතකොට අඩුපාර වැදුනේ අර එහා පැත්තේ කටුසුකන්දෙන් වෙන්න අර පල්මක් තියෙනව නේද ලොකු. මේ කඩුපාර වැදිච්ච එක තමයි ඌරා කෙටු ගල කියන්නේ. ඒක තමයි උසම පීක් එක. ඌරා කෙටු ගල කියන්නේ ඒකයි ඒක. එතකොට ඕකට ඊට පස්සේ සක්‍ර දෙවියෝ මැදිහත් වෙලා කියනවා පළේ රජුරවන්ට ඔබ මෙහාට ගෙනාවේ ලංකාවේ රජාව හොඳ කරන්න කියලා. ඒකට කරපු ශාන්ති කර්මය තමයි මොකක්ද? හෝමකංකාරිය. හෝමකංකාරියෙන් තමයි උඩට නැත්තුව බිහිවෙන්නේ. ඒක නයිට් ලොංග් රිචුවල් එකක්. ඔය කතන්දරේ සේරම හෝමකංකාරියෙන් සිටවත් මිනිසින්ටවත් තමයි ඔය පරාජය කරන්න බැරි රාජධානිය. අන්තිමට ඉංග්‍රීසින් ඉංග්‍රීසිමත් දාලා ඉතල යා ඉංග්‍රීසි සමූල ඝාතනය වුණා ඒ වෙලාවේ. පෘතුගීසින් තුපාරක් සමූල ඝාතනය වුණා, ලන්දේසින් සමූල ඝාතනය වුණා. ඒ කියන්නේ ඒ කාලේ තිබිච්ච ලොකුම හමුදාවයි ලෝකේ. ඒ වුණාට බ්‍රිතාන්‍යයටත් අර සටන් කරලා දිනගන්න බැරි වුණා. ඊට පස්සේ අර ඩොයිලි හරහා කුමන්ත්‍රණයක් කරලා තමයි මේ රාජධානියට ආවේ. ඉතින් හරි අපි මේක දැන් පහළට බහින්න හදන්නේ. මං ඉස්සර වෙනවා. මං ඉතින් අපේ ගයිඩ් අපිට පැහැදිලි කරා මෙතන තියෙන ඓතිහාසික පසුබිම. ඔයාලත් අහගෙන ඉන්න ඇතිනේ. මේ කන්ද ළමයි කටුසුකොන්ද කියලා තමයි හඳුන්වන්නේ. ඒක හැඩේ තියෙන්නේ කටුසුකොන්ද ආකාරයට. ඔන්න ඉතින් අපි කන්ද අපහු පහින්න තමයි හදන්නේ. අපි තමයි අන්තිමේට බැස්සේ මොකද ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න. ඉතින් දන්නේ නැද්ද මේ වගේ ලස්සන තැනකට ආවම ඉතින් මේ විදිහට අපි බහින්න පටන් ගත්තා. නැග වගේ නෙමෙයි ළමයි. පේනවනේ අපේ කට්ටිය බඩග බහින හැටි. තනකොළත් එක්ක ටිකක් ලිස්සනවා. ඉතින් පරිස්සමෙන් බහින්න ඕනේ. මේ වගේ තැන්වල එකිනෙකාට උදව් කරගෙන පරිස්සමෙන් බහින්න ඕනේ. බහිනකොට ඔයා මාට ඉස්සෙල්ලා බලන්න. හරි ඉන්න. අමසින් පොර. ඉතින් කොහොමද වර්ග මගේ අතට විදිහ. මම ගස් මොනවද දන්නේ. ඕහෝ. මොකද වෙන්නේ? හයි. මොනවද කියන්න තියෙනවද? මොනවද ගමන ගැන හිතෙන්නේ? ගමන ගැන හරි බයයි. හරි බයයි ඒ වුණාට. මේ තමයි බය. නැග්ගව ගෙන බහින්න හරි නැග්ගව ඕනේ. ලිස්සනවා අපි ඔක්කොම. ඒකට හරිම සොයි. හරිම සුන්දරයි. අපි දැන් තාසන් ෂෝ එකේ ඉන්නේ. ඉතින් ළමයි කොච්චර කටක වුණත් මේ වගේ ගමනක් යන්න ඕනේ. කැම්පස් කාලේ නැත්තම් වැඩිකුත් නැහනේ. ගමන් කරමින් සිටි. අපි මේ මොනවද
වනාන්තර මිත්‍යා කතාවලට අනුව මෙම කැලෑවෙහි කොටි ඉන්නා බවට සඳහනක්. අපිට මේ දැනගන්න ලැබුණා කකුල් ඒකද කකුල් හතරද කියා අපි දන්නේ නැතේ. ඔව් අපිට සඳහනක් ලැබුණා මේ කොටි ඉන්න බව. ඒ ඉදිරියට බලා ගැනීමට පුළුවනි. හැබැයි ජීවිතේ මාතල් එකක් පුතා. පිළිගන්න අපි හොයාගත්තා නව දිවයිනක්. ඔව් ලංකාව. බලන්න කොච්චර සුන්දරත්වයෙන් බහුලද කියලා. ඉතින් ළමයි අපි කට්ටියත් එක්ක විහිළු කර කර බහිද්දී මහන්සියක් නම් දැනෙන්නේ නැහැ. පාරින්ද වැටුරු ගාලා තියෙනවා ඊට පස්සේ. පවිත්‍රා. මේ තමයි පාරින්ද වැටුරු ගාලා. පාරින්ද වැටුරු ගාලා. ඈතින් කට්ටිය බහිනවා බලද්දී මාර ලස්සනයි ඒ view එක. ඉතින් ඔයාලත් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ආස හිතෙනවා නේද එන්න? ඉතින් මගේ channel එකේ ඉන්න නංගිලා මල්ලිලා කොහොම හරි ඉගෙනගෙන කැම්පස් එකට එන්න. හැමදේම දකින්න තරම් සුන්දරත් නැහැ. හැබැයි මේ කන්ද වගේම තමයි. ඔයාට පුළුවන් සුන්දර කරගන්න. නෑ බලන්නකෝ මේ. අපි දැන් මේ වතුර නැතුව පිපාසයෙන් ඉන්නේ. වතුර වල වටිනාකම දාන්න මේ වගේ තැනකට එන්න ඕනේ. අර අලි නිකන් වතුර හොයන් යන්නේ ඒ වගේ තමයි. ඔව්. අක්කේ vlog එකේදී behind the scenes වල බහිනවා දැන් පැයක් තිස්සේ. පැයක් තිස්සේ ගමන ගැන මොකද හිතෙන්නේ? හන්තානේ මෙච්චර මේකද හන්තානේ? මේක තමයි හන්තානේ. අපි දැන් මේ බහිනකොට වෙලාව හවස 5ට විතර ඇති. කරුවල වැටෙන්න කලින් අපි ඉක්මනට බහින්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඉක්මනට බහින්න ගත්තා. මේ වෙද්දි නම් අපි අවසාන අදියරට තමයි ඇවිල්ලා ඉන්නේ. අන්න අර කන්දරට තමයි අපි ගිහිල්ලා ආවේ. ළමයි. ළමයි වල දන්නවද? මෙන්න මේ වැඩ තමයි. කැමීලියා මල් කියන්නේ. කැමීලියා මල් තේ මල් වලට. හායි යාළුවනේ. හායි යාළුවනේ මම වැටුණා. හයි යාළුවනේ මං තමයි දැන් ගයිඩ්. ඉතින් අපි දැන් මේ හන්තාන කන්ද වැටිය නැගලා ආපහු බහින ගමන් ඉන්නේ. ඔයාලට තවත් ලස්සන වීඩියෝ එකකින් මම ආයෙන්නම්. එතකන් අපි ගිහින් ළමයි අර ඈතින් පේන කඳු වැටිය තමයි අපි නැග්ගේ. ඔයාලා දැක්කනේ අපි බහින්න පටන් ගත්තී අවසානයේ තමයි බැස්සේ. හැබැයි දැන් වෙද්දී ඉස්සල්ලාම බහින්න පුළුවන් වුණේ අපිට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ හන්තාන ට්‍රිප් එක අවසන් වුණේ. ඉතින් මං ආයේ වීඩියෝ එකකින් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. මං ගිහින් එන්නම්. බයි බයි.